ඉතින් අපේ යාළුවන්ට කොහොමද? ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ අවුරුදු මාසෙනේ. බලන්නකෝ ගස්වල ගෙඩි හැදිලා මල් හැදිලා හරිම ලස්සනට තියෙනවා. අපේ මේ ජම්බු අහෙත් කොළ වලට වඩා ගෙඩි පිරීලා තියෙනවා. ඒක මිදුලටත් හරි ලස්සනක්. ඒකෙන් අපිට ලැබෙනවා. ඒ මිදුල මැද තියෙන්නේ. ඉතින් මිදුලට හරිම ලස්සනක් තියෙනවා. ජම්බු ගහේ ගෙඩි පිරීලා තියෙනවා. එතකොට බලන්නකෝ මේ අඹ ගහ දිහා. ඒකෙත් එහෙමයි. ඒකෙත් ගෙඩි පිරීලා තියෙනවා. මම බයි උඩ ඉඳනම මේ වීඩියෝ කරා. කොහමද ඒ ටික වීඩියෝ වෙලා නැහැ. මේ උඩ මේ ඉඳන්ම ගොඩක් ගෙඩි පිරලා තියෙනවා. මේ තියෙන වැටිච්ච ගෙඩි ටික මම ඒක අහුලක් උඩට දැම්මා. බලන්නකෝ. මේ ඉතින් අපේ ඇමෙන්ඩානේ එයා ඉතින් අපි මිදුලේ ඉන්නවා නම් ඉතින් හැමතිස්සෙම එයාගේ වැඩෙත් අපි පස්සෙන් එන එක. ඒ වුණාට ඉතින් මේ දවස්වල ගොඩක් රස්නේනේ. ඔයගොල්ලොත් දන්නවනේ. හරිම රස්නේ. ඉතින් අපි වැඩි මෙයාව මිදුලේ තියන්නේ නැහැ. අපි ආවොත් විතර පොඩ්ඩක් වෙලා තියෙනවා. එයා හරි කැමති ඒ වුණාට මිදුලට වෙලාම ඉන්න. ඔය බලන්නකෝ. පොඩ්ඩක් එළියට දාපු ගමන් හැමතිස්සෙම මිදුලේ හැමේ කැරක ඉන්නවා. මෙයා ඉතින් මේ ගස් අස්සේ කැරක ඉන්නවා. අපි අඬ ගහයි කියලා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඔරෙන් බලනවා මම පිටිපස්සේ ඉන්නවනේ. ඒකයි මේ. මෙයා පොඩ්ඩක්වත් කැමති නැහැ ගෙට යන්න. පස්සහරෝ කිරි ඉන්නවා. අඬ ගහයි කියලා ගෙට. එනවනේ. මෙයා මේ දවස්වල ගේ කොටු වෙලා වගේ ඉන්නේ. රස්නේ නිසා. එළියට ආවම නම් ගෙට ගන්න හරිම අමාරුයි. මේ තියෙන්නේ මගේ පළවෙනි වීඩියෝ එකේදී මම හිටවපු මිරිස් පැල ටික. ඒවා දැන් ටිකක් ලොකු වෙලා සමහර ඒවා පුංචි මල් තියෙනවා. මේකේ නෙමෙයි. මේ තියෙන්නේ පුංචි මල් තියෙනවා. ඊට පිටිපස්සෙන් මම ඒ මිරිස් පැල ටික හිටවනකොටම මෑට මෙහිටෙව්වා. හැබැයි ඒ වීඩියෝ එක ගන්නකොට ඒ මෑට පැල පොළවෙන් උඩටවත් ඇවිත් තිබුණ නැහැ. දැන් නම් මිරිස් පැල ටිකක් පහු කරගෙන උඩටම හැදිලා තියෙනවා. ලස්සනට කොළ පාටට උඩටම හැදිලා තියෙනවා. මේ තියෙන්නේ මගේ මේ මිංචි පැලේ. ඒකත් හොඳට දැන් පෝච්චියෙන් එළියට පනින්න විදිහටම හොඳට අතු දාලා හැදිලා තියෙනවා. කල් ලස්සන හැදිලා තියෙනවා. ඒ බලන්නකෝ. හැබැයි මේ රෝස්මරි පැලේ. ඒක නම් හැදිලා නැහැ. මම හිටවනකොටම තිබිච්ච විදිහටම තමයි ඒක එච්චර මේ සරුවට හැදිලා නැහැ. ඒ බලන්නකෝ. මේ තියෙන්නේ ගම්මිරිස් කරලක් ලපටි කාලේ. සමහර අය නම් මම දැකලා නැතුව ඇති. ඒකේ මේ පුංචි අර ගම්මිරිස් ඇට කරලි පිරෙන්නම තියෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ ඒ කරල ටිකක් පැහුනහම මේකත් මේ ඒ වගේම මේ පැහිගෙන එන කරලක්. හැබැයි හොඳටම පැහුනහම මේකේ තැන් වල මේ කියන්නේ හතු පාට ගෙඩි ඉදෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ ගොඩාක් හොඳටම මේ පැහිච්ච කම්මිරිස් කරලා. කියන්නේ අසන නෙලා ගන්න පුළුවන් මට්ටම එකක් කියලා. බලන්න මේ මල් පැලේ මේ ලස්සනයි නේද? මම මේ මල් පැලේ ගිය ඇතුලෙන් තමයි තියලා තිබුණේ. ඉතින් අර එක දිගටම ගිය ඇතුලේ තියන්නත් හොඳ නැහැනේ. පැලේට පොඩ්ඩක් එළියෙන් තියන්නත් ඕනේ. ඒ නිසා මම පොඩ්ඩක් එළියෙන් තිබ්බා. බලන්නකෝ මේ දෙන්න. මේ දෙන්න මේ මුකුණු වෙන කන්නේ. බලන්නකෝ. තවත් යාළුවෙක්.
මෙයා මේ කඩේ තමයි වැඩ කරන්නේ. පේනවනේ උදේට එනවා හවසට යනවා. මෙයාගේ ඉතින් ඩියුටි එක තමයි මේ එළවලු වලට එන මැස්සෝ අල්ලන එක. ඉතින් මෙයා උදේ ඇවිල්ලා හවස වෙනකම් ඔය වැඩේ තමයි කරන්නේ. මෙයා විතරක් නෙමෙයි තවත් මෙයාගේ යාළුවෙකුත් ඉන්නවා මේ කඩේ. කොහොම හරි අද මේ ඒ යාළුවා ඇවිල්ලා නැහැ. මම හිතන්නේ අද යාට නිවාඩු වෙන්න ඇති. මෙයා ඉතින් වැඩ. මේ අවුරුදු මාස නිසා ඔයාලට අපේ අවුරුදු නැකත් කරපු හැටි පෙන්වන්නත් ඕනේනේ. මේ අපි ලිප ගිනි මොලවලා කිරි උතුරනවා. මේ අපේ ගෙදර අය රතිඤ්ඤා පත්තු කරනවා. මම නම් ඉතින් රතිඤ්ඤා පත්තු කරන්නේ නැහැ. මම බයයි. මේ අපේ නැකතට ආහාර අනුභවය. මේ කෑම මේසේ මගේ ප්ලේට් එක විතරයි පේන්නේ. ඉතින් ආහාරානුභවය වැඩැල්ලීම ගනුදෙනු කිරීම ඒ චාරිත්‍ර වලින් පස්සේ අපි මේ යාළුවෙක්ගේ ගෙදර යන්න පිටත් වුණා. මොකද එයා අපිට රෑ කෑමට ඒගොල්ලන් ගෙදර එන්න කියලා ආරාධනා කරලා තිබුණා. ඉතින් ඒ යන ගමන් වටපිටාව ලස්සනත් මම වීඩියෝ කරා ඔයගොල්ලන්ට බලන්න. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක අවසන් කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. හැමෝටම ගොඩාක් ආදරෙයි. ගිහිල්ලා එන්නම්.